මේ ඩිවයිස් එක ගේකට ගොඩක් වැදගත් වෙන ඩිවයිස් එකක්. මේකේ පුළුවන් අපිට ඕනම ඉලෙක්ට්‍රිකල් ඩිවයිස් එකක් අපිට ඕන වෙලාවට ඔන් කරන්න පුළුවන්, ඕෆ් කරන්න පුළුවන්, අපිට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පවර් සේවිංස් වලට මේක යූස් කරන්න පුළුවන්. මේක 13 ampere plug base එකට අපිට plug කරන්න පුළුවන්. ඒ වගේම මේක අපිට maximum 16 ampere වෙනකන් යූස් වෙන ඩිවයිස් එකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙතන මේ ස්විච් එකක් තියෙනවා. මේ ඒතර අපි මේක ටයිම් වලට වැඩ කරනවා. මෙතන මේ ක්ලොක් එකක් තියෙන ඇදලා තියෙන එතනට මේක ස්විච් කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතන රියල් ටයිම් එක දැන් ඇත්තටම දැන් අපේ වෙලාව හවස 5යි නම් අපි මේ මෙතනට මේ 17 කියන තැනට ගේන්න ඕන. ඒතර ඇත්තම ටයිම් එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන මේ පොඩි කට්ටවල් තියෙනවා. ඒ කට්ට එක කට්ටකින් විනාඩි 15ක් මේක නිරූපණය කරනවා. ඒතර අපිට මේක ස්මෝක් කරි ඔන් කරන්න ඕන නම් මේ අපිට මෙතන මැනුවලි මෙතන ඇඟිල්ලෙන් පල්ලෙහාට දාන්න පුළුවන්. හරි. එතකොට මෙතන අපිට මේ පෑක් ඔන් කරන්න ඕන නම් මේ කට්ටවල් හතරක් අපි මෙතන පල්ලෙහාට දාන්න ඕන. ඒතර මේ පල්ලෙහාට පුෂ් වෙලා තියෙන ටික තමයි අපිට ටයිමින් ටික වැඩ කරන්නේ. අපි බලමු මේ වේපරයිසර් එකක් අපි කොහොමද මේකෙන් කන්ට්‍රෝල් කරන්න කියලා. ලංකාවේ සාමාන්‍යයෙන් ඩෙංගු මදුරු දෂ්ට කරන වෙලාවල් තියෙන්නේ උදේ 6යි උදේ 9යි අතරයි. ඊට අමතරව හවස 3යි හවස 6යි අතර. එතකොට අපි මෙතනදී මේ 15 ඉඳන් 18 වෙනකම් මේ මෙතන මේ ටික ඇඟිල්ලෙන් ප්‍රෙස් කරලා පල්ලෙහාට දාන්න ඕන. ඒ වගේම මේ උදේ මේ 6යි 9යි අතර තියෙන ටිකත් මේ මෙතනින් පල්ලෙහාට ප්‍රෙස් කරලා දාන්න. අය බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේක අපි කරකවගෙන ගිහිල්ලා මෙතන 6 වෙනකම් මේක ඔන් වෙනවා මෙතන. ඔන්න දැන් ඔන් වෙනවා. දැන් උදේ 6යි 6ට මේක ඔන් වෙනවා. ඊට පස්සේ ආයෙත් මේක උදේ 9 වෙද්දි ඕෆ් වෙනවා. ආයෙත් මේක 15 වෙද්දි කියන්නේ හවස 3යි. එතකොට මේක 15 වෙද්දිත් මේක ඔන් වෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන 18 කියන්නේ හවස 6. හවස 6 වෙද්දිත් මේක ඕෆ් වෙනවා. එතකොට අපිට මේක අපි මේක ඇඩ්ජස්ට් කරලා තිබ්බහම මුළු මාසෙ පුරාවටමයි අවුරුදු පුරාවටමයි මේක ඔටෝමැටිකලි ඔන් ඕෆ් වෙන්න හදන්න පුළුවන්. ඒතර අපිට මතක් කරලා මේක ඔන් ඕෆ් කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට ඕනම දෙයක් මේකෙන් අපිට ඩිවයිස් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට අපිට උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පුළුවන් මේක පවර් සේවිංස් වලට පාවිච්චි කරන්න පුළුවන්. අපි දුමු ගෙදරක ෆ්‍රිජ් එක රෑ 10ට සාමාන්‍ය ඔපරේට් කරන්නේ නැත්නම් ඒ කියන්නේ 10 ඉඳන් උදේ 5 වෙනකන් අපි ෆ්‍රිජ් එකේ දොර අරින්න නැත්නම් අපිට පුළුවන් ෆ්‍රිජ් එක රෑ 10 ඉඳන් උදේ 5 බවුදා උදේ 5 වෙනකන් පැය 7ක් අපිට පුළුවන් මේක හරහා ඕෆ් කරන්න. ඒකකින් ලොකු පවර් සේවිංස් එකක් වෙනවා. අපිට තව ගන්න පුළුවන් මොන හරි අපි දැන් ගොඩක් දුරට ෆෝන් එක charge කරන්න ගන්නවා රෑට පවුදා එළි වෙනකනුත් ඕනට ෆෝන් එක charge එකේ තියෙන. එතකොට බැටරි ඉදිමෙනවා, ෆෝන් එක ඩැමේජ් වෙනවා. ඒතර අපිට පුළුවන් පැය 3ක් වගේ කාලයක් තමයි සාමාන්‍ය ෆෝන් එකක් charge කරන්න ඕනේ. එතකොට අපිට පැය 3ක කාලයක් මෙතනින් ඇඩ්ජස්ට් කරලා මේ ඩිවයිස් එක ඔන් කරලා එතකොට ඔටෝමැටිකලි පැය 3කින් ඕෆ් වෙනවා. ඒ වගේම තමයි අපිට ඉලෙක්ට්‍රිකල් බයික් charge කරන්න පුළුවන්, ටෝච් charge කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් සමහරලාට මේ අපිට ෆෑන් එහෙම එළි වෙනකන් දාලා තිබ්බම සමහරලාට අපිට හිම්බිස්සා වගේ හැදෙනවා. ඒතර අපිට පුළුවන් සාමාන්‍යයෙන් රෑ 10ට නිදා ගන්න ඕන. රෑ 10 ඉඳන් රෑ 11 වෙනකන් ෆෑන් එක වැඩ කරලා ඒතර පැයකට පස්සේ ඕෆ් වෙන්න හදන්න පුළුවන්. ඒතර එක පැත්තෙන් අපිට අසනීප වෙන්නේත් නෑ. අනිත් පැත්තෙන් මේක පවර් සේවින් එකකුත් වෙනවා. ඒ වගේම ලයිට් එකත් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේක එළියට දාන්න හැබැයි මේක තෙමෙන්න බෑ. එළියේ තියෙන ලයිට් එක රෑ 7ට ඔන් වෙලා රෑ 10ට ඕෆ් වෙන්න අපිට හදන්න පුළුවන්. ඒ වගේම පුළුවන් අපිට සිකියුරිටි පර්පස් වලට මේක යූස් කරන්න පුළුවන්. සමහරවිට අපිට ගෙදර වහලා නිකන් යන්න බයයි. එතකොට ගෙදර කවුරුත් නැහැ කියලා දැනගත්තාම
හොරු වෙන්න පුළුවන් හින්දා අපිට පුළුවන් මේක දාන්න රෑ 7ට ලයිට් එක ඔන් වෙලා පැය භාගයක් තියලා ඕනනම් ආයෙත් පැය කාලක් ඕෆ් වෙලා ආයෙත් පැය භාගයක් ඔන් වෙලා ආයෙත් පැය කාලක් ඕෆ් වෙන ඒ වගේ තියලා රෑ 10ට පස්සේ සම්පූර්ණ ඕෆ් වෙලා දෙන්න. කියන්නේ කවුරු හරි ගෙදර ඉන්නවා කියලා පෙන්වන්න විදිහට අපිට ඕන නම් මේක යූස් කරන්න පුළුවන්. මොකද සමහරලාට ඒ වගේ දේවලුත් අපිට කරන්න වෙනවා. ඒ වගේ මේක ගොඩක් යූස්ෆුල් වෙනවා. ඒ වගේ තමයි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට වතුර මෝටරේ දැම්මහම පැය ගණන් සමහරලාට වතුර ඕෆ්ලෝ වෙලා යනවා මෝටර ඕෆ් කරන්න. તો අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා නම් පැය කාලකින් මේ මෝටරේ ටැංකිය ෆිල් වෙලා ඉවර වෙනවා. හරි පැය භාගකින් ෆිල් වෙලා ඉවර වෙනවා. අපිට පුළුවන් මේකෙන් ඇඩ්ජස්ට් කරලා ටයිම් එක තියලා මේ වතුර මෝටර ඔන් කරන්න. එතකොට පැය භාගයක් ගිහලා හරියටම මේක වතුර මෝටර ඕෆ් වෙනවා. එතකොට මේකෙන් අපිට ගොඩක් දේවල් ඉලෙක්ට්‍රික් ඩිවයිස් මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. හරි, thank you.